मवारा ऐत किया दिन आमिर अंत कैसे माया बंधंग में सियावक बदमुदी एगिरुमा ऐथिन विंदनी रूपे मन बंदनी प्रेमे अनुराग. Hi, welcome back to my YouTube channel. ඉතින් අදත් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද තියෙන්නේ day vlog එකක්. ඉතින් අද සෙනසුරාදා දවසක්. ඉතින් අද කරන්න ලොකු වැඩකුත් නැහැ. ඒ නිසා උදේම ලයිබ්‍රරි එකට යන්න ලෑස්ති වුණා. ඉතින් මම නැගිට්ටේ 6ට විතර. ඉතින් පොඩ්ඩක් එළිය ඇවිදලා කරලා ලෑස්ති වුණේ මොකද අටහමාට විතර තමා ලයිබ්‍රරි එක ඕපන් කරන්නේ. ඒ නිසා ටිකක් වෙලා ඉඳලා තමයි ලෑස්ති වුණේ. ඉතින් ලයිබ්‍රරි එකට යනකොට 9ට විතර ඇති. ලයිබ්‍රරි එකට ගිහිල්ලා ඇතුළේ වීඩියෝස් නම් ගන්න හම්බුනේ නෑ. ඊට පස්සේ එනකම් මම ඉතින් කඩේට ගිහිල්ලා අයිස්ක්‍රීම් එකකුත් අරගෙන ආවයි විල වොෂයක් දාලා ආපහු ඉතින් ඊළඟට වැඩ ටිකක් තිබුණා කරන්න ක්ලාස් එකක. ඒ ටික පටන් ගත්තා. එතකොට වෙලාව 10ට 10 මාරට විතර ඇති. මම ගොඩක් වෙලා ලයිබ්‍රරි එකේ හිටියේ නෑ මොකද එදා ටිකක් වේල පහින් ලයිබ්‍රරි එක වැහුවා. ඉතින් පැය දෙකක් වගේ තමයි ලයිබ්‍රරි එකේ වැඩ කරන්න පුළුවන් වුණේ. ඊට පස්සේ ඉතින් ඒ ගෙදර ඇවිල්ලත් වැඩ ටිකක් කරා. මොකද හවස ක්ලාස් එකක් තිබුණා. ඒ ක්ලාස් එකේ නෝට් වගේ එකක් තිබුණා කම්ප්ලීට් කරන්න. ඒ ටිකත් කරලා ඉවර වෙලා පොඩි බ්‍රේක් එකක් ගත්තා. ඉතින් මතක් කරන්න ඕන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. ඔයාලා වීඩියෝ එක බලලා ඒ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයා මගේ vlogs ටිකටම බලන්න කැමති නම් මාව subscribe කරලා එකතු වෙන්න කියලාත් මතක් කරනවා. ඉතින් වීඩියෝ එක එඩිට් කරලා ටික කාලයක් වුණාට වොයිස් කරගන්න බැරි වුණා. ස්නීප් වෙලා හිටපු නිසා. ඉතින් මේක ජුනි මාසේ පළවෙනි වීඩියෝ එකම. කුළුඳුල් අරලිය මල් තිබුණා කමල අරදී නුඹසේමා කෙරෙල් කවසා සුවඳින් විතුලින් රුරන හැඟුනේ නවතින භවනෑ කියලාමා. දැන් නම් වෙලාව 6ට විතර ඇති. වශයක් දාගෙන රැට කෑමත් කාලා ඉවරලා ආපහු නයිට් ස්ටඩි සෙෂන් එක පටන් ගත්තා. දැන් වෙලාව 7:03යි. ඉතින් 7:00 විතර මට ක්ලාස් එකක් තියෙනවා. ඉතින් ඊට කලින් ක්ලාස් එකේ පේපර් එකක් තිබුණා. ඒ කියන්නේ කොටසක් කරලා ඉවර කරන්න. ඉතින් ඒ කොටස කරලා ඉවර කරා. ඉතින් දැන් දෙවෙනි වාරෙත් ළඟයිනේ. ඉතින් අපිට නම් දෙවෙනි වාරේ විභාග තියෙනවා කියලා කිව්වේ ජූලි 20 දිහා. ඉතින් ඒ නිසා මේ දවස්වල නම් ගොඩක් කරලා පාඩම් කරන්නේ වාර විභාගේ ફોකස් කරලා. මම නම් වාර විභාග ළඟ වෙද්දී පේපර්ස් තමයි කරන්නේ. මේ channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. මං හිතන විදිහට මම මේ පේපර් එක පැය දෙකක් විතර කරා. ඒ නිසා ඉතින් මේක ඉවර කරද්දී 9:00 විතර වුණා. ඊට පස්සේ රැට කෑමත් කාලා තමයි ඊළඟ වැඩ ටික පටන් ගත්තේ. මම හිතුවා අද වේල පහ වැඩ ටික ඉවර කරලා නිදා ගන්නවා කියලා. මොකද හෙට උදේ මේ වේල පහ ඉස්කෝලේ යන්න ඕන. අපිට උදේම ඉස්කෝලේ පන්ති තියෙනවා. ඒ නිසා අරලිය මල් පාවී ඇවිදින් නුඹ ළඟ හිඳ හොරහින් බලනා ඉතින් මේ වැඩේ වුණාට පස්සේ රසාස්වාදය ගැන කෙනෙක් නම් දන්නවා. අපිට රසාස්වාදය වල කාණ්ඩ විෂයක් විදිහට තෝරගන්න රසාස්වාදයේ තියෙනවා පාඩමක් තුම්මන් හන්දියේ කියලා. ඇත්තටම ඒකේ පාඩම දීලා නැහැ අපේ අච්චුපතට. ඉතින් මේ පොත් සම්පූර්ණයෙන්ම කියවන්න ඕන විචාරයක් හරි රසාස්වාදයක් හරි ලියන්න. ඉතින් මේක කියවලා
උදුරට ටික මාක් කරගන්න ඕන නිසා මම මේක අද කියවන්න ගත්තා. ඉතින් මේ කියවලින දවස් දෙකක්වත් යනවා. මොකද ඉස්කෝලේ වැඩත් එක්ක එක දිගට කියවගෙන යන්න අමාරුයිනේ. ඒ නිසා දවස් දෙකක් වෙනකවත් මේ පොත කියවන්න ඕන. විභාගෙත් ළඟ නිසා සමහර විට මේ පාඩමෙන් ප්‍රශ්නයක් එන්නත් ඉඩ තියෙන නිසා අපිට මේ පොත ටිකක් බලා ගන්න කියලා කිව්වා. මේ පොත ලියලා තියෙන මහගමසේකර. මේ පොතේ පිටු 111ක් තියෙනවා. ඉතින් කියවලා ඉවර කරන්න. මේ පොතේ පිටු 5ක් විතර මම හිතන්නේ මම එදා කියවුවා. ඒ කියවලා ඉවර වෙලා ඉතින් ICT ප්‍රශ්න වගේක් තිබුණා කරන්න පන්තියේ. ඒ ටිකත් කරලා ඉවර වෙලා තමයි නිදා ගන්න ගියේ. ඉතින් යාළුවනේ අදට vlog එක මෙතනින් ඉවර වෙනවා. ඔයාලා හැමෝම මාත් එක්ක දිගටම එකතු වෙලා ඉඳී කියලා හිතනවා. ඒ වගේම තමයි channel එක subscribe කරලා ඉතින් වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන් යන්න. ඉතින් යාළුවනේ ඒ වගේම මතක් කරනවා මගේ අතින් පොඩි වැරදීමකින් මගේ channel එකේ තිබිච්ච ඔක්කොම වීඩියෝස් ටික කැපිලා ගියා. ඉතින් ආයෙමත් මුලින් ඉඳන් වීඩියෝස් දාන්න වෙනවා. ඒ නිසා ටිකක් කාලයක් යනවා කොහොමද වීඩියෝස් හදන්න. ඔයාලා ඔය එකතු වෙලා ඉන්න විදිහටම මාත් එක්ක ඉස්සරහටත් එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්නවට.